guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් ලස්සන සතියකට පස්සේ weekend vlog එකක් අරගෙන ආවා ඔයාලව හම් වෙන්න. අද ඉතින් සෙනසුරාදා දවසක්. දවස් 5ම ඉස්කෝලේ ගිහිල්ලා මහන්සි වෙලා ඔන්න ඉතින් අද මට ලෙක්චර්ස් උත් නැහැ. ඒ නිසා මං හරිම සතුටින් උදෙන්ම නැගිට්ටා. මං ඉතින් උදෙන්ම අද කරේ මගේ වත්තේ පොඩ්ඩක් ඇවිත් දෙක. මගේ ඉන්ඩෝර් ප්ලාන්ට් සමහර ඒවා මං අවුවේ ඉරේලි වැටෙන්න තියෙනවා. සමහර ඒවා වැසි කාලේ වතුර වැටෙන්න තියෙනවා. ඉතින් ඒ දේවල් හොඳින් තියෙනවද කියලා බලන්න මං පොඩ්ඩක් මිදුලට ගියා. ඉතින් මම ගොඩක් මල් පිපෙන ප්ලාන්ට්ස් වල ෆෑන් කෙනෙක් නෙමෙයි. හැබැයි එහෙම කියලා මම මල් වලට ආස නැති කෙනෙකුත් නෙමෙයි. හැබැයි මම හරිම ආසයි ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වලට. ඒ කොළවල කලර් චේන්ජින් වලට. ඉතින් මේ පැලේ වුණත් බලන්න මම හරිම ආසාවෙන් තමයි මේ දේවල් තියාගෙන ඉන්නේ. ඉතින් ඔයාලත් මට කියන්න ඔයාලා ආස ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වලටද නැත්නම් මල් පිපෙන ප්ලාන්ට්ස් වලටද කියලා. ඉතින් මේ පාර අපේ කාමරක ගහේ ගෙඩි ඔක්කොම බිම. ඔයාලා කියන කවුද හොරු කියලා. ඉතින් ගිරව් තමයි මේ ඔක්කොම කාලා තියෙන්නේ. ඉතින් ඔන්න රඹුටන් කාලෙත් ඔන්න පටන් ගත්තා. ඉතින් මේ මගේ පොතෝස් පැලෙත් මං රූම් එකේ එල්ලලා තිබ්බ එක පොඩ්ඩක් ඉරේලි වැටෙන්න වතුර ටිකක් වැටෙන්න තමයි මේ එළියේ එල්ලලා තිබ්බේ. එහෙම වුණාම පැල ගොඩක් හොඳට හැදෙනවා. අපි රූම් එකක් ඇතුළෙම ගයක් ඇතුළෙම පැල තිබ්බහම ඒකට හරියට වෙන්ටිලේෂන් නැහැනේ. අන්න එතකොට තමයි අපේ පැල ඉක්මනටම මැරෙන්න බලන්නේ. ඉතින් ඔයාලා අනිවාර්යෙන් බලා ගන්න ඕනේ ඒ වගේ බැලන්ස් එක හොඳට දීලා පැල ලස්සනට කෙයා කරන්න. ඉතින් අද මම ස්පෙෂල් දෙයක් කරන්න හිතාගෙන ඉන්නවා මගේ ස්කින් එකට. ඉතින් ඒකට ඕන මේන්ම ඉන්ග්‍රීඩියන්ට් එක තමයි ඇලෝ වේරා කියන්නේ. මම කෝමාරිකා පැල ගොඩක් තියාගෙන ඉන්න ආස කෙනෙක්. ඉතින් මගේ ගේ ඇතුළෙත් කෝමාරිකා පැල තියෙනවා. කෝමාරිකා කියන්නේ අපිට සෑහෙන්න වටින ප්‍රයෝජන ගොඩක් ගන්න පුළුවන් ප්ලාන්ට් එකක්. ඉතින් මේ ප්ලාන්ට් එකත් මම අවුරුදු ගාණක් වෙනවා මේ පෝච්චියේ හිටවලා. ඔන්න ෆස්ට් ටයිම් එකට එයා අන්න මට මලක් දුන්නාද. ඉතින් ඔන්න උදෙන්ම නැගිටලා වත්ත වටෙත් ඇවිදලා මම මගේ ජර්නල් එක ලියන්න. ජර්නලින් කියන්නේ ගොඩක් අපේ හිත හීල් කරන්න, අපේ මයින්ඩ් එක හීල් කරන්න පුළුවන් ටෙක්නික් එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේ හැමදේම හම්බෙලා තියෙනවා කියලා හිතලා ජර්නල් කරන්න. ඉතින් හරිම ආසාවෙන් අපේ ජර්නල් වල ගොඩක් කරන්න පුළුවන්. ඒ දේවල් ගැන මම පස්සේ ඔයාලට විස්තර කියන්නම්. ඉතින් මගේ ස්කින් එක මෙන්න මේ විදිහට චූටි චූටි පිම්පල් ටිකක් ඇවිල්ලා තියෙනවට පේනවා ඇති. ඉතින් මේකට තමයි මම අද ඇලෝවෙරා යූස් කරනවා කියලා හිතාගත්තේ. ඔන්න ඉතින් ඊට පස්සේ උදේම මම මගේ මෝර්නින් ඩ්‍රින්ක් එක විදිහට අද මැංගෝ ජූස් තමයි හදාගත්තේ. ඉතින් උදේ මම මොකුත්ම කන්නේ බොන්නේ නැතුව වතුර විතරක් බීලා මේ මැංගෝ ජූස් එක බිව්වේ. ඔයාලත් මොනවා හරි ජූස් එකක් ඒ දේවල් උදේට බොනවා නම් හිස් බඩම බොන්න try කරන්න. ඉතින් මම යූස් කරන කොලාජන් ඩ්‍රින්ක් එකකුත් තියෙනවා. ඒකත් ගෙදරදීම හදාගන්න එකක්. ඉතින් ඒක විස්තර දැනගන්න ඕන නම් ඔයාලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. මම ඊළඟ වීඩියෝ එකට ඒකත් අරගෙන එන්නම්. ඉතින් ඔයාලට මතකද ළමයි මම කිව්වා මට ස්කූල් එකේ ළමයෙක්ගෙන් හම්බුන රෝසස් මම පැල කරා කියලා. අනේ ඒ වැඩේ හරි ගියේ නෑ. මම ටෙක්නික් ගොඩක් යූස් කරා. ඇලෝවෙරා වල ගහලා එක එක දේවල් ගොඩක් කරා. ඒත් හරි ගියේ නෑ. ඉතින් මං හරිම ආසයි දැනගන්න මගේ වීඩියෝස් වැඩිපුරම බලන්නේ කවුද කියලා. ඉතින් ඔයාලා මට කියන්න ඔයාලා ඉගෙන ගන්න වීඩියෝස් වලටද ආස, මේ වගේ normal day in life වීඩියෝස් වලටද ආස, මොන වගේ කැටගරි වීඩියෝස් වලටද ඔයාලට ආස කියලා මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මං ඇලෝවෙරා එකක් කපාගෙන මේ විදිහට වතුරට දාලා තිබ්බා. ඒක මං කොහොමද යූස් කරන්න කියලාත් මං පෙන්නන්නම්කෝ. ඊට පස්සේ ඔන්න ටිකක් දවල් වෙලා මං ආවා ෆෘට් සලාඩ් එකක් හදන්න. ඒකට ගොඩක් ෆෘට්ස් මං ඇඩ් කරේ නෑ. සහ ස්පෙෂල්ම දේ තමයි මං ඒකට සීනි ඇඩ් කළේ නෑ. ඒකට ඕනනම් ඔයාලට පුළුවන් ලෙමන් එකක් ස්ක්වීස් කරගන්න. ඉතින් පළතුරු කියන දේවල් ගොඩක් අපි සීනි දාලා කන්න ඕන දේවල් නෙමෙයි. මොකද පළතුරු වල සීනි ඒක ස්වභාවයෙන්ම තියෙනවා. ඉතින් මම මේකට අයිස්ක්‍රීම් උත් ඇඩ් කරපු නිසා කොහොමඩවත්ම සීනි අවශ්‍ය වුණේ නෑ මට. මේ තමයි අපේ ගෙදර මං ආසම view එක. ඉතින් ඉස්සර මේ තරම් ගස් අපේ ඉඩමේ තිබ්බේ නෑ. හොඳට ඇල පෙවුණා මෙතනට. ඉතින් දැන් ගොඩක් ගස් ඇවිල්ලා නිසා ඔයාලට ඇල පේන්නේ නැහැ. ඉතින් ඔයාලා ආසයි නම් මං දවසක ළඟට ගිහින් පෙන්නන්නම්. හැබැයි ගොඩක් ළඟට ගිහිල්ලා ඉන්නත් බෑ. එතන ලොකු කිඹුලෙක් ඉන්නවා. ඉතින් මේ view එකකින් ආස ඉර බැහැගෙන යන වෙලාවට මාරම ලස්සනයි.
ඔන්න මගේ ඇලෝවේරා පීස් එක මම කපලා ටික වෙලාවක් වතුර දාලා තියලා ඊට පස්සේ ෆ්‍රිජ් එකෙත් තියලා මෙන්න මේ විදිහට ගත්තා. එතකොට ඒක ඇප්ලයි කරනකොට හරිම කූල් මූණට ඒක ගොඩක් හොඳයි. ඔයාලට ඇක්නීස් එහෙම තියෙනවා නම් ඒක ෆ්‍රිජ් එකේ දාලා යූස් කරන එක. ඒකේ සීතලට ඔයාගේ හම ගොඩක් හීල් වෙනවා. ඉතින් ගොඩක් අය කියන කතාවත් තමයි අනේ මට ඇලෝවේරා ඇප්ලයි කරන්න බෑ මගේ මූණ කසනවා. ඒක මට ඒ ඇලෙන ගතිය නිසා මම ආසෙ නෑ ඒක ස්ටිකි වගේ. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලා ඒක හරියට කට් කරන්නේ නැති නිසා. ඇලෝවේරා එක අගින් අපි දැන් කපලා ගත්තට පස්සේ ඔයාලට දකින්න පුළුවන් ඒක කහ පාට වගේ දියරයක් වගේ ඒකෙන් අයින් වෙනවා. අන්න ඒක අපි මුලින්ම විනාඩි 10ක් විතර තියලා අයින් කරන්න ඕනේ. ඊට පස්සේ එතනින් උඩට අඟලක් විතර තියලා තමයි අපි කට් එක දාන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ කටු ටික දෙපැත්තෙන් අයින් කරලා ඒක වතුරේ දාලා තියන්න. ෆ්‍රිජ් එකේ දාන එක අත්‍යවශ්‍ය නෑ. හැබැයි ඔයාලට පුළුවන් නම් ඒක ෆ්‍රිජ් එකේ දාලා ගන්න. ඔයාලට පුළුවන් ඒකෙන් ගොඩක් බෙනිෆිට්ස් ලබා ගන්න. ඉතින් රෑට ඔයාලගේ මුල් ෆුල් බොඩි එකේම පුළුවන් නම් නැචරල් ඇලෝවේරා ඇප්ලයි කරලා නිදා ගන්න. උදේට ඔයාගේ ස්කින් එක සෑහෙන සොෆ්ට් ගතියක් ඔයාලට දැනෙනවා. ඉතින් මම හැමදාම නෙමෙයි මට පුළුවන් දවසට ඒ දේ කරනවා. ඉතින් ඔයාලා ඇලෝවේරා ජෙල් යූස් කරනවට වඩා හොඳයි ඔයාලට පුළුවන් නම් නැචරල් ඇලෝවේරා මේකට යූස් කරන්න. ඉතින් ඊට පස්සේ මම ස්කැල්ප් එකෙත් ඇලෝවේරා ඇප්ලයි කරා. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් නතර කරනවා. තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. පරිස්සමට ඉන්න. බයි.